අපි කලින් වීඩියෝ එකේදී කතා කළා කොහොමද අපේ මැෂින් එකට Java install කරගන්නේ කියලා. අද අපි කතා කරන්නේ Java language එකේ හඳුන්වා දීම සහ පළවෙනිම කෝඩ් එක කොහොමද අපි ලියන්නේ කියලා. හරි අපි බලමු එහෙනම් අපේ Java language එක පිළිබඳව. Java කියන high level language එකක්. ඒ වගේම object oriented programming language එකක්. object oriented කියන එක අපි ඉදිරියට කතා කරනවා මොකද්ද කියන්නේ කියලා. මේක 1995 Sun Microsystem කියන සමාගම විසින් ආරම්භ කරලා තියෙනවා. දැනට Oracle සමාගම විසින් තමයි පවත්වාගෙන යන්නේ. ඒ වගේම මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් platform independent කියලා. platform independent කියන්නේ සරලවම විවිධ OS මත අපි Java වලින් ලියන එක කෝඩ් එකක් run කරන්න පුළුවන් කියන එක. write once run anywhere. එක කෝඩ් එකක් ඕනම OS එකක් සහිත මැෂින් එකක් මත රන් කරන්න පුළුවන් කියන එක තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ object oriented language එකක්, ඒ වගේම open source and free language එකක්. මේ Java කියන language එක ගොඩාක් C++ සහ C# කියන language එකට සමානව තියෙනවා. හරි. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක. platform independent. platform independent කියන එක තවදුරට තේරෙයි ඔයාලට ෆයිල් එකක් ක්‍රියේට් කරන වෙලාවට කියපුවම මම ඒක කියලා දෙන්නම්. මෙතන ඉස්සරවම අපේ පළවෙනි කොටුවේ තියෙන Java code එක. අපි Java ෆයිල් එක සේව් කරනවා .java කියලා. ඊට පස්සේ අපි කම්පයිල් කරන අපේ Java ෆයිල් එක අපි කම්පයිල් කරන්නේ command prompt එකට ගිහින් javac ෆයිල් නේම් එක .java දුන්නම අපි කම්පයිල් කරනවා. ඊට පස්සේ කම්පයිල් කරපු කෝඩ් එකෙන් අපිට හැදෙනවා බයිට් කෝඩ් එකක්. ඒක .class කියලා ෆයිල් එක සේව් වෙනවා. ඊට පස්සේ Java virtual machine හරහා Windows, Linux, macOS වගේ OS වල machine language එක බවට හැරවෙනවා Java virtual machine. Java JVM කියන එක හරහා. හරි. අපි බලමු Java භාවිතා කරන ක්ෂේත්‍ර මොනවද? වෙබ්සයිට් ඩිසයින් කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම මොබයිල් ඇප්ලිකේෂන් විශේෂයෙන්ම Android. Android ස්ටුඩියෝ වලත් පාවිච්චි වෙන්නේ Java සහ Kotlin කියන language එක ප්‍රධාන වශයෙන්. එතකොට මේ Android apps සෑදීම සඳහා මේ Java කියන language එක පාවිච්චි කරනවා. ඒ වගේම desktop එකේ software හදන්න, ඒ වගේම banking, business app හදන්න, වගේම game development කරන්න අපි Java කියන language එක පාවිච්චි කරනවා. හරි. ඊළඟට යමු අපේ Java වල එන අපි පළවෙනි කෝඩ් එක. hello world. අපි බලමු කොහොමද මෙන්න මේ කෝඩ් එක අපි පළවෙනි පාරට Java කෝඩ් එකක් run කරන්න කියලා. හැමෝම notepad ගොඩක් අය තියෙනවා. අපි මේ කෝඩ් එක මෙන්න මේ notepad ෆයිල් එකේ type කරගන්නවා. public class main කියලා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මෙතන සංගල වරහණක් දාන්න ඕන. ඊට පස්සේ public static void main කියලා අපේ main method එක හදාගන්න ඕන. මෙතන S capital අනිවාර්යෙන්. මේක case sensitive language එක. එතකොට
කැපිටල් සිම්පල් හරියටම ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ නැවත සඟල වරහන් ඊට පස්සේ සිස්ටම් කියති S කැපිටල් print එල්ල හරි අපි print කරනවා hello world ඊට වරහන් වහනවා අපි මෙන්න උඩ සංගල වරහන් දෙකක් ඕපන් කරා ඒ නිසා සංගල වරහන් දෙකක් අපි ක්ලෝස් කරා. ඔන්න අපේ පළවෙනි Java code එක අපි කෝඩ් කරලා ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේක සේව් කරන්න කියලා. මෙන්න මේ ක්ලාස් එකට දුන්න ක්ලාස් නේම් එකෙන් තමයි Java ෆයිල් එක අනිවාර්යයෙන්ම සේව් කරන්න ඕන. හරි ෆයිල් ගියා save as ගියා මම මේක ඩොකියුමන්ට් වල සේව් කරන්න දැනටම Java ෆයිල් ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ නිසා මම අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා. Java YT කියලා. අපි ඒ ෆෝල්ඩර් එක ඇතුළට ගිහින් අපේ පළවෙනිම අපි කොපි කරගත්ත නේම් එක මෙතෙන්ට කෙලින්ම control V ගහලා paste කරගන්න. ඊට පස්සේ .java කියලා අනිවාර්යෙන් දෙන්න ඕන අපි සේව් කරන්නේ Java ෆයිල් එකක් නිසා. හරි. දැන් අපිට දැන් ඕනේ මේ Java ෆයිල් එක අපි අර platform independent එක යටතේ කතා කරලා පළවෙනි ටම කරන්න ඕන Java ෆයිල් එක ක්‍රියේට් කරගෙන ඉවරයි. දැන් මේක කම්පයිල් කරගන්න ඕන. අපි යනවා command front එකට ගිහින් මෙතන අනිවාර්යෙන් බලන්න C user administrator තියෙන්නේ. ඉතින් මේක වෙනස් කරගන්න ඕන අපේ මේ Java ෆයිල් එක තියෙන පාත් එකට. එහෙමනම් අපි යමු Java ෆයිල් එක තියෙන තැනට ඩොකියුමන්ට් වල මෙන්න මේක තමයි Java ෆෝල්ඩර් එක. අපි උන්නේ මෙතනින් කෙලින්ම කොපි කරගෙන නැවත යනවා කමාන්ඩ් එකට cd කියන කමාන්ඩ් එක දීලා දෙනවා ෆයිල් පාත් එක. දැන් ඔයාලට පේනවා හරියට ඔයාලගේ ෆයිල් පාත් එක තියෙනවා. හරි. දැන් එහෙනම් අපි කම්පයිල් කරමු. කම්පයිල් කරන්න අපි ගහන කෝඩ් එක තමයි Java C කියලා ගහලා අපි ගහනවා මොකද්ද අපේ ෆයිල් නේම් එක main.java කියලා. හරි. දැන් එන්ටර් කරනවා. එරර් එකක් තියෙනවා. මොකක්ද එරර් එක? සෙමිකෝලන් දාලා නැහැ. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනම කාරණයක් තමයි Java කෝඩ් වල අගට අපි භාවිතා කරන එකක් තමයි සෙමිකෝලන්. නැවත මම ෆයිල් එක සේව් කරනම්. හරි. දැන් අපි නැවතත් අර කමාන්ඩ් එක දීලා බලමු. හරි අපිට මොකුත් මේ වෙලාවේ බලාගන්න දෙයක් ආවේ නැහැ. හැබැයි මේ අර ෆෝල්ඩර් පාත් එක ආවා. ඒ කියන්නේ අපේ කෝඩ් කරපු ෆයිල් එකේ එරර් එකක් නැහැ. හරි අපි දැන් බලමු Java ෆයිල් එක රන් කරමු. Java කියලා අපි ෆයිල් නේම් එක දෙන්න ඕන main මෙන්න මේ වෙලාවේ .java කියන එක දෙන්නේ. හරි එන්න එතකොට අපිට hello world කියලා අපේ print කරන්න දුන්න කමාන්ඩ් එක print වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හරියට කෝඩ් එක කරලා තියෙනවා. අපි යන් අපේ ස්ලයිඩ් එකට නැවත හරි. මෙන්න තියෙනවා step 2 run a Java program. Java එක කොහොමද අපි රන් කරේ? ඉස්සම ප්‍රෝග්‍රෑම් එක ලිව්වා
ටෙක්ස්ට් එඩිටර් එකක් පාවිච්චි කරලා අපි මෙහිදී පාවිච්චි කරේ නෝට්පැඩ්. ඊට පස්සේ අපි සේව් කරා .java කියන එක්ස්ටෙන්ෂන් එක. ඊට පස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහින් අපි ෆයිල් ලොකේෂන් එක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ දුන්නා. ඊට පස්සේ ෆයිල් එක කම්පයිල් කරා javac ෆයිල් නේම් එක දුන්නා main.java කියලා. හරි. ඊට පස්සේ run the program ප්‍රෝග්‍රෑම් එක රන් කරා Java කියලා දීලා ෆයිල් නේම් එක දීලා. හරි. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ Java comments, Java variables. ඒ ගැන අපි ඊළඟ වීඩියෝත් එක්ක කතා කරමු. එහෙනම් හැමෝටම thank you.